පින්වත්නි, අද මම ඔබට ශාන්ත වූ ධර්ම කතාවක් කියලා දෙන්නම්. ඒ තමයි චක්කුපාල රහතන් වහන්සේගේ උතුම් පුවතයි. චක්කුපාල හිමියන් දැඩි වීර්යයෙන් යුතුව මහණදම් පිරුවා. ඒ වීර්යය නිසාම උන්වහන්සේගේ දෑස් පෙනීම අහිමි වී ගියා. එක් වැසි දිනක සක්මන් කරද්දී කුඩා සතුන් පිරිසක් පෑගී මිය ගියා. එය දුටු අනෙක් භික්ෂූන් මේ ගැන බුදුරජාණන් වහන්සේට ගොස් පැවසුවා. බුදුහිමියන් වදාලා, මහණෙනි, චක්කුපාල ඒ සතුන් මැරුවේ සිතාමතා නොවෙයි. පාපයක් වීමට නම් එම ක්‍රියාව පිටුපස දූෂිත සිතක් තිබිය යුතුයි. චක්කුපාල හිමියන් රහත් උතුමෙක්. උන්වහන්සේගේ සිත උතාම පිරිසිදුයි. එතනදී බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථාව දේශනා කළා. ඒ තමයි ධම්මපදයේ පළවෙනි ගාථාව. අපි හැමෝම දන්නවනේ. පින්වතුනි, ඒ ගාථාවේ සිංහල තේරුම තමයි: සිත නරක කරගෙන යමක් කළොත් දුක ඔබ පසුපසම පැමිණෙනවා. එය හරියට කරත්තය ඇදගෙන යන ගොනා පසුපස එන කරත්ත රෝදය වගේ. ඒ නිසා නිරතුරුවම ඔබේ සිත ඉතාමත් පිරිසිදුව තබා ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.